අපේ ශරීරයේ තුවාලයක් වුණාම අපි ඒකට බෙහෙත් දානවා. හැබැයි ඔයා දන්නවද? හිත ඇතුලේ ඒ වගේම ගැඹුරු තුවාල තියෙන්න පුළුවන් කියලා. අපි මේවා හඳුන්වන්නේ inner mental wounds කියලා. අපි පොඩි කාලේ ලැබුණු අමුහිලි අත්දැකීම්, පරණ බිඳුණු සම්බන්ධතා, එහෙමත් නැත්නම් කවුරු හරි කෙනෙක් කියපු නරක වචනයක්, අධෛර්යමත් වචනයක් හිත ඇතුලේ ලොකු තුවාලයක් වෙලා හැංගිලා තියෙන්න පුළුවන්. මේ තුවාල සුව නොවුනොත් ඔයාට නිතරම කේන්ති යන්න පුළුවන්, කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න බැරි තත්ත්වයට ඔයාපත් වෙනවා. ඒ වගේම තමයි ඔයා කොච්චර දේවල් ලැබුවත් හිත ඇතුලේ ලොකු අසතුටක් තියෙන කෙනෙක් වෙනවා. ගොඩක් අය කරන්නේ මේ තුවාල පේන්නේ නැති වෙන්න වහලා දාන එක. හැබැයි වහලා තිබුණු හලියට තුවාලයක් සුව වෙන්නේ නැහැ. ඒවා සුව කරන්න නම් මුලින්ම ඒ ගැන ඔයා කතා කරන්න ඕනේ. මනෝවිද්‍යාත්මක සහය, එහෙමත් නැත්නම් සයිකෝതെරපි, මනෝ චිකිත්සාව හරහා අපි කරන්නේ ඔයාව අතීතේ හිර කරලා තියෙන ඒ පීඩනය නිදහස් කරන එකයි. ඒක හරියට ඔයාගේ හිත ඇතුලේ තියෙන ලොකු බරක් බිම තියනවා වගේ දැනෙන නිදහසක්. ඔයාගේ අතීතයට ඔයාගේ අනාගතය පාලනය කරන්න ඉඩ දෙන්න එපා. හිතේ තුවාල සුව කරගෙන ඔයා සැනසීමෙන් ජීවත් වෙන්න.